මේ අහන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ළමයිනේ උදේට කෑම ටිකක් කාලම යනවද? කන්න එන්නම් අම්මේ පොඩ්ඩක් අංගොනෙන් දෙක කේස් එක බලලා ඉන්න බෑ. අනේ පුතේ ආයෙ ඕවට ඉතින් හොම්බ දාන්න යන්න එපා. ඔයාලා ඒවට සම්බන්ධ නැත්තම් මට ප්‍රශ්නයක් නෑනේ. ඒ වුණාට අම්මේ අංගෝ ඉතින් අපි ගැන සැකෙන්න ඉන්නේ. එහෙනම් ඔයාලා ගිහින් බලන්න එන්නකෝ මොකද්ද උනේ කියලා. මං කෑම ටික හදලා තියන්නම්. අනේ මේ ඔය අංගෝගේ සීන් එකට යන්න කලින් චුට්ටට ගෝල් එකක් දාලා අහපන් තාත්තට මොකද කියලා. ඉඳා මං ගෝල් එකක් දාලා බලන්න. බලමු උස්සයිද කියලා. රීස් නම් යනවා බං. හෙලෝ චුට්ටෝ තාත්තට මොකෑ? තාත්තා ඔපරේෂන් එකට නම් ගත්තා බං. තාම ඉතින් වාට්ටුවට නම් ගෙනාවේ නෑ. හරි උඹ බය වෙන්න එපා අපි දැන් එනවා උතන්ට. මොකද්ද බං ඌ කියන්නේ? උගේ තාත්තට මොකෑ දැන්? ඔපරේෂන් එකට දැම්මලු බං. තාම ඉතින් වාට්ටුවට ගෙනාවේ නැහැලු. යමන් ඉතින් ඉක්මනට බලන්න. ඉක්මනට යමන් උඹ අම්මගෙන් අහලා වරෙන්ගෝ. අම්මේ මොකද කොල්ලෝ? මේ චුට්ටගේ තාත්තා ඔපරේෂන් කරාලු. තාම වාට්ටුවට දැම්මේ නැහැලු. අපි පොඩ්ඩක් බලලා එන්න. කරන දෙයක් පරිස්සමෙන් පුතේ. ඔය පාරවල් වල අයින් වෙලා යන්න. හරි අම්මේ පරිස්සමට යන්න. යම. අපි ඕවට ඉතින් යන්න එපා කියලත් බෑ. ළමයි සමාජෙට යන්නත් එපේ. ඔය වගේ දේවල් වලට උදව් කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. අර ඔපරේෂන් රූම් එක ගාව චුට්ටා ඉන්නේ බං. යමන් කතා කරලා බලමු. මේ දැන් තාත්තට මොකෑ බං? තාත්තා ඇතුළට ගත්තින් එන අමාරුවෙන් මං හිටියේ. මගේ දිහා බලලා ඇස් දෙක පියාගත්තා බං. මේ දැන් කොහොමලගේ අම්මා? අම්මා ඇතුළට එක්කක් ගියා මචං. වරෙන් මචං ඔබ දුක් වෙන්න එපා. තාත්තට සනීප වෙයි. අර පැත්තෙන් අපි ඉඳගෙන එමුකෝ. හරි බං දැන් ඉතින් ටිකක් අඬන එක නවත්තපන්කෝ. චුට්ටෝ උඹලගේ අම්මා මේ පැත්තට එනවා බං. රත්තරන් පුතේ තාත්තා අපිව දාලා ගියා මගේ රත්තරන් පුතේ අපි තනි වුණා. මොකක්ද අම්මේ තාත්තා නැති වෙලාද? ඔව් පුතේ ඔපරේෂන් එකෙන් පස්සේ තාත්තට සියාවේ නෑ පුතේ. අනේ මගේ රත්තරන් තාත්තා. මොනව කරන්නද පුතේ? එයාගෙන ආපු ආයුෂ ඉවරයි. මොනව කරන්නද නැන්නේ? අපි හැමෝටම ඉතින් ඔය ඉරණම තමා. පව් දෙයියනේ අර කොළු ගැටියාගේ තාත්තා. යන්න ඕනේ මලගෙවල් පැත්තේ ගිහින් එන්න. ඉදර කවුද? කවුද? රාලහාමි මොකද්ද ප්‍රශ්නේ? කෝහෙගේ පුතන්ඩියා? එයා නම් අර එයාගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා ඒ මලගෙදරට ගියා. පුතන්ඩියා හොඳ කෙරුම්කාරයෙල්ලු නේද? හෙට උදෙන් එනවක පුතාවත් අරන් පොලිසියට. මොකටද රාලහාමි? අර මිසිස් සංගෝගේ අඹ ගහට වැඩේ දුන්න කියන්නේ. කට්ටිය මෙහෙට එනවා පොලිසියට. මේ මොන අපරාධයක්ද? අපේ ළමයි උන්වට සම්බන්ධ නෑ රාලහාමි. ඒවා පොලිසියට බලාගත්ත හැකි. දෙයියනේ මේ මොන මරාලයක්ද? මං කියලා තියෙනවා ඔය කොල්ලන්ට ගස්වල තියෙන අඹ එක එක්කිනාගෙන් ඉල්ලන්න යන්න එපා කියලා. මේ ළමයි අහන්නේ නේ. දැන් කියනවා බලන්න කාරණේ. සර් මෙන්න මේකයි කාරණේ. මෙන්න මෙයාගේ මේ කොල්ලයි තව මේ ගමේ කොල්ලෝ 4-5 දෙනෙකුයි එකතු වෙලා මගේ ගහේ අඹ ටික සීරම කඩලා ඉවර වෙලා රේ මගේ අඹ ගහට ගිනිත් තියලා සර්. ඔහෙ එතකන් කොහෙද හිටියේ? මට ඉතින් ඔය මේ ගමේ ගොඩේ පොඩි වැඩ ටිකකුත් තියෙනවා මහත්තයා. ඕවා දිහා මම බලාගෙන ඉන්නේ. ඉතින් මොකටද මගේ ගහේ අඹ ටික දුන්නේ? අනේ නෑ සර් අපේ ළමයි එහෙම නරක වැඩ
අමුෂ ළමයිව සුද්ධ කරන්න එපා. දැන් කාලේ ඉන්න ළමයි ගැන මං හොඳට දන්නවා. මම මේ කට්ට පෑදෙනකම් කරේ ඔය වගේ ප්‍රශ්න විසඳන එක තමයි. මුන්ගේ පොඩි කාලෙම හදාගත්තේ නැත්තම් මුළු රටම විනාශ කරයි. ඔව් සර් ඔව් මුන් තමයි ඔක කරන්න ඇත්තේ. බාගනින් දැනිය කට. සර්ගේ වාස හා මේ පට වෙලාවක් නැහැ ඔය ගෑනු තොදල් කර ඉන්න. මේ රටේ ප්‍රශ්න නැතුවද මුන්ගේ ප්‍රශ්න. සාජන් දාන මුන් ඔක්කොම ඇතුළට. අඩේ මේ මූවද වයිස් එක්ක අරගෙනද කොහෙද බං ඇවිල්ලා තියෙන්නේ? සර් මංගාව සාක්කියක් තියෙනවා. මට ඒක පෙන්වන්න දෙන්නකෝ සර්. කොහොමද පෙන්වන්නේ? මාළගේ වීඩියෝ එකක් තියෙනවා සර්. ඒක මට පෙන්වන්න ක්‍රමයක් තියෙනවද? සාජන් මෙන්න මේ වීඩියෝ එක ප්ලේ කරනවා. අලෝ ඔය මේ මොකක්ද බං මේ ඊපිරේ දාලා මේ මොකක්ද කරා කියලා අලුකත් තේරු වැඩේ. ඒ ආවංගෝ බං අර මේ අංගොයින්න ඔය ගෑනිට මම දුන්නා සුපිරි ගේමක්. කැබයි මචුවා උඹ ඒ කරලා තියෙන වැඩේ නම් මම එදා හන්දිනිකින් කාලක් අරගෙන එනකොට අංගගේ අඹගා යටින් තමයි ආවේ. එදා ඉඳලා ගෑනිත් එක්ක මට ලොකු ගෝන්දරයක් තිබ්බනේ මචං. අපේ ගෑනි මට ඉතින් භූමි තෙල් භාගෙකුත් එනකොට අරන් එන්න කිව්වා. මම ඉතින් භූමි තෙල් ටික ගාට අල්ලලා ගිනි කුරක් ගාලා ෂේප් එකේ මාරු වුණා. ඔන්න ඕකයි සර් රුනේ. ඔය අඹ ප්‍රශ්නෙට අංගොනෙන්ද අපිව සැක කරානේ. ඒ හින්දා අපි බණ්ඩේ මාමගේ කතාව ඇහිලා ඒ ටික රෙකෝඩ් කරගත්තා. එයාලා වෙරි මරගාතේ හිටියේ ඉඳලා එයාලා අපිව දැක්කෙත් නෑ. ඕක සිද්ධ වුණේ චුට්ටලාගේ තාත්තගේ මල ගෙදර දවසේ. නේද? මේ ළමයා බුද්ධිමත් ඉඳලා ඒ ගැටලුව බේරුණා. නැත්නම් ඉතින් මේ ළමයි 4 දෙනාම මං හිරේට දාන්න හිටියේ. ඉක්ස්පෙක්ටර් අර බණ්ඩව මෙහාට කුදලගෙන එනවා. හරි සර් හරි. ආනී මට අමතක වුණානේ. ඕක මගෙත් එක්ක ලොකු කෝන්තරයකින් හිටියේ. එහෙනම් මූ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒකනේ නැන්දේ අපේ අඹයක් කිල්ලුවට හොරගම් කරන්නේ නොසන්නාලකම් කරන්නේ නෑ. මට සමාවෙයල්ලා පුතේ. මං ඉතින් හිතුවේ උඹලා තමා මේ නොසන්ඩාල වැඩේ කරන්න ඇත්තේ කියලා. බණ්ඩට නම් වතුර උගුරක් දෙන්න වටින්නේ නෑ ඊට පස්සේ. ඔය කතා අරහෙට ගිහින් කියා ගන්නවා. මම බණ්ඩත් එක්ක ඒක බලා ගන්නවා. තීන්දුව ලැබෙන තුරු හැම දෙනාම සැකකරුවන් පමණයි කියනවනේ. එහෙනම්